අභ්‍යාස 1.2 පදයක් වෙන ද්‍රව්‍ය කට්ටලයෙන් වෘත්ත ඇඳීමට බාධා කළ හැකි ද්‍රව්‍ය තෝරා ඒවායේ අංක ලියන්න. වෘත්ත අඳින්න පුළුවන් වෙන්න නම් ඒ ද්‍රව්‍යයට ඒ දෙයට රවුමාකාර හැඩයක් තියෙනවා. එතකොට අපිට පළවෙනි එක කොටු ආකාර හැඩයක්. එතකොට අපිට ඒක ගන්න බෑ. දෙවෙනි එක අපිට ඒක ගන්න පුළුවන් බෝතලේ යට මේ ටික රව් එක ගන්න පුළුවන්. මේ ඇනෙත් වටෙන් අඳිනවා නම් ගන්න බෑ. හැබැයි මැදින් අඳිනවා නම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි වටෙන් අඳිනවා කියලා ගත්තොත් මේක ගන්න බෑ. එතකොට මේ හේතුවේ අපිට වටේ රවුමක් අඳින්න පුළුවන්. ඒ රවුමක් අඳින්න පුළුවන්. මකණයට තියෙන්නේ ත්‍රිකෝණ වගේ හැඩයක්. ඒක නිසා එකෙන් ගන්නත් බෑ. බෙරේට පුළුවන් ඒකේ රවුමක් තියෙන්නේ. ඒකෙන් අඳින්න පුළුවන්. මේක ත්‍රිකෝණයක්. අපි ඒකට කියන්නේ ත්‍රිකෝණය කියලා. ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන මේ පැත්තට කොටු හැඩයක් තියෙනවා. කොහොමද අපිට ඒකේ රවුමක් අඳින්න බෑ. ඒකට අපිට ගන්න පුළුවන් දෙවෙනි එක හතරවෙනි එක සහ හයවෙනි එක. දෙවෙනි ප්‍රශ්නය පහත දැක්වෙන රූප අතරින් වෘත්ත තෝරා ඒවායේ අංක ලියන්න. වෘත්ත නම් රවුම් ආකාරයේ හැඩයක් තියෙන්න ඕන. දැන් මේක හරිම රවුමක් නෙවෙයි. එතකොට ඒක අපිට වෘත්තයක් විදියට ගන්න බෑ. දැන් මේකේ වෘත්තයක් විදියට ගන්න බෑ. ඒක දැටි සහිත හැඩ තියෙන්නේ. ඒක ගන්නත් බෑ. මේක පෙනුමටම පේනවා වෘත්තයක්. මේක වෘත්තයක් නෙවෙයි. රවුම් ආකාරයේ හැඩයක් අපිට ගන්න බෑ. එතකොට මේක රවුම් ආකාරයේ හැඩයක් තියෙනවා. එතකොට අපිට ඒක වෘත්තයක්. මේක රවුම් ආකාරයේ හැඩයක් නෑ. එතකොට අපිට මේකත් පේන විදියටම රවුම් හැඩයක්. මේක රවුමකින් භාගයක් වගේ බෑ. එතකොට අපිට ඒක ගන්න බෑ. ඒක රවුම් ආකාර හැඩයක් නෙමෙයි. එතකොට අපි උත්තරේ විදියට ලියන්න ඕන තුන්වෙනි එක, පස්වෙනි එක සහ හත්වෙනි එක. අපිට ඊළඟට තියෙන වෘත්තාකාර හැඩ ඇති ද්‍රව්‍ය කිහිපයක් සපයාගෙන ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වෘත්ත කිහිපයක් අඳින්න. එතකොට ඔයාට මේකට පොත උඩ තියන්න පුළුවන් ප්‍රමාණය රවුම් හැඩ තියෙන ද්‍රව්‍ය ටිකක් එතනින් තෝරගෙන, ඒ කියන්නේ ඔයාට කාසියක් ගන්න පුළුවන්. කාසියක් අරගෙන අඳින්න පුළුවන්. ඊට පස්සේ මුද්දක් වගේ තියෙනවා නම් ඒක තියලා ඒක වටේ රවුමක් අඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මල් වාසකක් වගේ තියෙනවා නම් රවුම් පතුලක් තියෙන ඒක තියලා ඔයාට ඒක වටේ රවුමක් ඇඳලා අඳ ගන්නත් පුළුවන්. ඒ වගේ රවුම් හැඩ තියෙන ද්‍රව්‍ය ටිකක් තෝරගෙන එහෙම අඳින්න පුළුවන්. ඒක ඉතාම සරල දෙයක්. හතරවෙනි ගාන මෙහි දැක්වෙන රූපයයි. ඒ කියන්නේ මේ රූපය ආධාරයෙන් තමයි අපි ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕන. වෘත්තය ඇතුළත පිහිටි දක්වා ඇති අක්ෂර නම් කරන්න. වෘත්තය මත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. වෘත්තය පිටත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. එතකොට අපි නෝට් එකක් විදියට හදාගත්තම මේ වෘත්තය. එතකොට වෘත්තය මේක. එතකොට වෘත්තය ඇතුළත කියන්නේ මේ ටික. එතකොට වෘත්තය මත කියන්නේ මේක, මේ ධාරය උඩ තියෙන ටික තමයි වෘත්තය මත වෙන්නේ. වෘත්තයෙන් පිටත වෙන්නේ ඉතින් වෘත්තයෙන් එළියේ තියෙන ටික තමයි වෘත්තයෙන් පිටත වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි ඒක නෝට් එකක් විදියට සඳහන් කරගෙන උත්තරයට යමු. එතකොට පළවෙනි එක වෘත්තය ඇතුළත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. වෘත්තය ඇතුළත තියෙන්නේ P, මෙයා සහ O සහ A. ඊට පස්සේ වෘත්තය මත පිහිටීම. ඊට පස්සේ වෘත්තයේ ධාරය මත තියෙනවා. B තියෙනවා, X තියෙනවා, E තියෙනවා, L තියෙනවා. ඊට පස්සේ වෘත්තයෙන් පිටත තියෙන්නේ K පමණයි. හරි.
දැන් පස්වෙනි ගාන පෝරුවක ඉදිරියේ ස්ථානයක සිට එම පෝරුවට ඊතල එල්ල කිරීමේ තරඟාවලියකදී වෘත්තය මතට ඊතල හිස පතිත වූ විට ලකුණු 10ක්ද ඊතල හිස වෘත්තය මතට පතිත වූට ලකුණු 10ක්ද වෘත්තය ඇතුළට හිස පතිත වූ විට ලකුණු 5ක්ද ලැබෙහෙත් වෘත්තයෙන් පිටත පතිත වූ විට ලකුණු නොලැබේ. පිටතදී ලකුණු නැහැ. හේතු තරඟයට සහභාගී වූ සිසුන් කණ්ඩායම එක් සිසුවා විසින් එල්ල කරන ලද ඊතල හිස පතිත වූ ස්ථානයේ රූපය දැක්වේ. කියන්නේ මේ රූපේ තියෙනවා ඒ සම්භාගී වුණු සිසුන් එල්ල කළ තැන්. මේක මේ ඩාට් කියලා ක්‍රීඩාවක් තියෙනවා. ඒකට සමානව හැදුණු ගානක්. හරි. ඊට පස්සේ දැන් පළවෙනි එක අපිට අහනවා ලකුණු 10ක් ලබාගත් සිසුන් කවුරුන්ද? ලකුණු 5ක් ලබාගත් සිසුන් කවුරුන්ද කියලා. ලකුණු 10ක් කියන්නේ වෘත්තයේ මේ මතට ඊතලය එල්ල කරපු අය. ඒ කියන්නේ ලකුණු 10ක් කරගෙන තියෙන සජීවයි මොහානුයි විතරයි. මෙයා 10යි මෙයා 10යි. එතකොට 10ක් ලකුණු 10ක් ගත්තේ සංජීව සහ මොහාන්. ඊට පස්සේ ලකුණු 5ක් කරගත්තේ වෘත්තය ඇතුළට ඊතලය එල්ල කළගෙන සිසුවා. මෙයා 5යි මෙයා 5යි මෙයා 5යි. එතකොට ප්‍රදීප් නයිල් ඊට පස්සේ සුනිල් ඊට පස්සේ දෙවනි ගාන. ඊට පස්සේ ලකුණු ලබා ගැනීමට නොහැකි වූයේ කාටද? ලකුණු ලබා ගත්තේ නැහැ කියන්නේ ඊතල හිස ඇතුළට වැදුණු නැති කෙනෙක් නේ. ඒ කියන්නේ රජිතට ලකුණු 0යි. ඒ කියන්නේ රජිත සම 0. ඊට පස්සේ තුන්වෙනි ගාන මෙම සෑම ශිෂ්‍යයෙකුටම තවත් වාර දෙකක් දෙනවලු බෝඩ් එකට විදින්න. ලැබෙන දෙක බැගින් ලබා දෙන්නේ නම් මොහාන්ට ලබාගත හැකි උපරිම ලකුණු ගණන. මොහාන්ට ලබාගත හැකි උපරිම ලකුණු ගණන තමයි අහන්නේ. එතකොට දැන් මොහාන් මෙතන පළවෙනි පාර එච් එකට ධාරයට විදලා ලකුණු 10ක් අරගෙන තියෙනවා. එතකොට එයාට ගන්න පුළුවන් උපරිම කියන්නේ ආධාරයට විදුනොත් තමයි වැඩියෙන්ම හම්බෙන්නේ. එතකොට තව වාර දෙකක් තියෙනවා නම් ඒ වාර දෙකම ධාරයට වැදුනොත් මොහාන්ට තවත් ලකුණු 20ක් හම්බෙනවා. ඒ කියන්නේ 10 ගානේ 20ක් හම්බෙනවා. එතකොට උපරිම ලකුණු වෙන්නේ කලින් එයාට 10ක් තිබුණා. 10යි දැන් හම්බුණු 20යි කියන්නේ 30ක්.